නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා ඇයි එදාම දුන්නේ ඔය අතින් මට වහා අයියේ මල්ලි කවද්ද ආවේ අද උදේ අයියේ ආවේ අලුත් බොඩියක් නේ බෝද අර අතන වල දැම්මේ ඔව් අයියේ මේ අයියාදර ආශිකි 2 ෆිල්ම් එකේ පාලමෙන් පල්ලයට පැනලා මැරෙන නළුවා අයියානේ ගිටාර් ගහන හැම එකම ආශිකි 2 එකේ රඟපාන උන් දෙකෝ එතකොට අයියා ආවේ කවද්ද මෙහෙට මම දැන් ඇවිල්ලා දවස් 2යි මල්ලි පණුවක් දෙන්නෙකුත් ඉන්නවනේ අයියා දවල්ට කාලාද උඹ අලුත්නේ තාම උඹට ඒක තේරෙන්නේ නැහැ දැන් අපිට බඩගින්නක් කියලා එකක් දැනෙන්නේ නැහැ බා කෑම කියන එක අවශ්‍යම නැහැ ෂා අයියේ ජොබ් ඕන්නේ නැහැ කණ්ඩ ඕන්නේ නැහැ සල්ලි ඕන්නේ නැහැ මේ ජීවිතේ මාර නිදහස්නේ අයියේ පට්ට ආතල් එල්ල කිරි එල්ල පවුසි තද කොර දැන් උඹ ඇයි මැරුණේ මට වැරදිලා වහ ටිකක් ඇවුනා අයියේ එහෙමද ෂෑ අයියා කොහොමද මැරුණේ ඒක මාර දීප කතාවක් බා මට මගේ කෑල්ල වහ දුන්නා ඔයි පසුත් වෙන්නට එපා ගුරුවට හඬන්න එපා අද විඳින්න අයියේ වහිනෝ මූ නිකන් තෙමිනවා වගේ දුවන්නේ මේක තාම දන්නේ නැහැ මේක මැරලා කියලා මට නම් පට්ට අවුල් අයියේ ඔයාට වෙච්ච සිද්ධියට මම මැරුණේ ගෑනුට පටයක් නිසා තමයි ෆීලින් නම් සෑඩ් අයියේ ස්ටේටස් එකක්වත් දාගන්න තිබ්බනම් මරු මේ වෙලාවේ දැන් ඒකේ මොනවා කරනවද දන්නේ නැහැ බා මූසලි අනිවාර්යෙන් මගේ දෝනේ නම් අඬනවති අයියේ පැලෙන්න මරදීමකින්නේ මට මෙහෙම උනේ නිකමට වගේ පොඩ්ඩක් ගිහලා බලලමුද බා උඹේ දෝනිය බලවරෙන් මම මගේ දෝනිය බලලා එන්නම් මැරුණා කියලා කොහොමද බම් පරණ කෑල්ල අමතක කරන්නේ එක්ක අපි මල පෙරේතේ වෙලා උන් දෙන්නට වැහෙමුද අයියේ පෙරේත ඇඟකට මල පෙරේතෙක් වෙහිලා කිසි තේරුමක් නැහැ බං මෙහෙම ඉන්න එක හොඳයි එහෙනම් අයියේ අපි දෙන්න ගිහිල්ලා අන්තිම වතාවට බලලෙමු යන් අයියේ උන් දෙන්න බලන්න යමු පට්ටපල් කෙබර බොරුකාර කිරි හට්ටි මට කිරිතයකට වහදාලා ගෙනල්ලා පෙව්වේ එහෙනම් මූත් එක්ක එකතු වෙලා නේද මම ඒ උනේ මේ අයියේ උඹ කොහොමද දන්නේ මමනේ අයියේ හැන්දෙන් කලවම් කරලා සීනි ඇතිද කියලා බැලුවේ